වැදගත්ම කාරණාව තමයි ළමයි ඔයා ඒ එකට යන්න ඉන්නව නම් ඔයාට මේ දේ නැතුව ළමයි කවදාවත් ඒ එකට යන්න බෑ. හරිද? වැදගත්ම සාධකයක් තමයි ළමයි පාස් පේපර්ස් කියන්නේ. ඉතින් ඔයාලා දැකලා ඇති ওই රෑන්කර්ස්ලා ඊට පස්සේ ඉන්ජිනියරින් මෙඩිසින් ගිහපු කට්ටිය නිතරම කියන දෙයක් නේ පාස් පේපර්ස් කරන්න කියන එක වට කිහිපයක් කරන්න කියලා කියනවා. ළමයි ඒක බොරුවක් නෙවෙයි ළමයි ඇත්තක්. හරිද? මොරටුවේ ඉන්ජිනියරින් ෆැකල්ටි එකට සිලෙක්ට් වෙච්ච කෙනෙක් විදියට මමත් ওই පාස් පේපර්ස් වට කීපයක් කරනවා කියන එක ප්‍රායෝගිකව කරා. ළමයි ඒක ඇත්තටම බලපෑමක් තියෙනවා. පාස් පේපර්ස් ඔයා වට කීපයක් හරියට විවරණය කරලා ගියොත් ඒකම ඇති ළමයි ඔයා ඉෆ් මට්ටමක ඉන්නවා නම් ඔයාගේ ලෙවල් එක 100කට විතර අප් කරගන්න ඒකම ඇති. හරිද? හිතන්න තියරි ටික 100ට 100ක් දැනගෙන පාස් පේපර්ස් එකක්වත් කරන්න නැතුව ළමයි K level exam එකට යනවා කියලා. ළමයි ජීවිතේටවත් ඒ වගේ ළමයෙක්ට ඒකක් ගන්න බෑ. හරිද? ජීවිතේටවත් බෑ. ඒ නිසා පාස් පේපර්ස් කරනවා කියන එක ළමයි මේ වෙලාවේදී අනිවාර්ය දෙයක්. හරිද? ඒ නිසා ඔයාලා මම රෙකමන්ඩ් කරන්නේ ළමයි දැන් අපිට දවස් 50යි ඉතුරු වෙලා තියෙන්නේ. මහා ලොකු කාලයක් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා ඔයාලා ළමයි 1980 වගේ ඉඳන් පාස් පේපර්ස් කරන්න පටන් ගන්න එපා. ඒක ප්‍රායෝගිකව කරන්න බෑ ළමයි. අපි ප්‍රායෝගික වෙන්න එපයි. ඒ නිසා මම කියන්නේ ඔයාලට මේ ඉතුරු දවස් 50 ඇතුළත අවසාන අවුරුදු 10 පාස් පේපර්ස් ටික කරන්න. ළමයි අවසාන අවුරුදු 10 පාස් පේපර්ස් ටික කරන්න. ඕක කරන්න බැරි කමක් නැහැ. දවස් 50ක් තියෙනවා. පාස් පේපර්ස් 10ක් කියන්නේ ළමයි එක පේපර් එකකට ඔයාලට දවස් 5ක් ඇතුළේ එක පේපරයක් කරනවා නම් වැඩේ ගොඩනේ. ওই ටික අනිවාර්යෙන් කරන්න ඕන ළමයි. හරිද? හරි. එතකොට